ඔයත් කැමතිද ගේම් ප්ලේ කරලා ගෙදර ඉදන් මුදල් earn කරන්න. එහෙනම් මේ විඩියෝ එක ඔයා වෙනුවෙන්මයි ගෙනත් තියන්න. අද මම ඔයාලට කියලා දෙනවා 2026 වින් කරන්න පුළුවන් 888 account එකක් හරියට ක්‍රියේට් කරන්න කොහොමද කියලා. ඔයිත් පැරදුණු කාලේ ඉවරයි. මගේ ක්‍රමයට account එකක් හදලා බලන්න. ඔයාටත් අනිවාර්යෙන්ම වින් කරන්න පුළුවන්. app download කරගන්න link එක මම description එකේ දාලා තියෙන WhatsApp group එකේ Telegram group එකේ දාලා තියෙනවා. ඔයාලා group එකට join වෙන්න ගොඩක් updates මම group එකේ දානවා. win කරන්න හොඳම වෙලාවත් මම දවස ගානේ update කරනවා. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයාලා තවමත් SG Tech 2 YouTube channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා ට්‍රිපල් ස්ටාර් ඇප් එක මෙන්න මේ විදිහට ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඇති කියලා. මොකද කලින් වීඩියෝ වගේමයි ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ මෙන්න මේ ඇප් එකත් ෆෝන් එකට. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගත්තා මගේ ඇප් එක. ඉතින් ඔයාලට උඩින් පේන ඇති login සහ register කියලා ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් මම මේ register කියන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතන ඔයාලා in one click කියන එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මෙතන country එක ශ්‍රී ලංකා, currency එක ශ්‍රී ලංකා rupees කියලා තේරලා තියෙනවා. ඒ වගේම select bonus කියන එක sport කියලා මේ විදිහට app එකෙන්ම තෝරලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ promo code එක කියන තැනට SG Tech කියන promo code එක මෙන්න මේ විදිහට use කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් දාන්න තියෙනවා triple star ගේ terms and condition වලට එකඟ වෙනවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ටික් තුනත් හරියට දාගෙන ඔයාලට පහලින් පේනවා ඇති කොළ පාට රවුමක් මැද ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක පාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලා මේ වෙනකොට සාර්ථකව account එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඔයා රොබෝට් කෙනෙක් නෙමෙයි කියලා මේ වගේ මොන හරි question එකක් ඇහුවොත් ඒ ටික හරියට select කරලා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ username එකයි password එකයි මෙන්න මේ username එකේ password එක screenshot එකක් ගාලා අමතක වෙනවා නම් අරන් තියාගන්න ඔයාලට. මොකද නැවත වතාවක් ඔයාගේ account එකට log වෙන්න උනොත් මෙන්න මේ username password අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහටම නැවත වතාවක් username password දීලා මගේ account එකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි app එකේ interface එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට පහලින් පේනවා ඇති menu කියලා option එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ menu කියන option එක එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට උඩින් පේනවා ඇති settings icon එක. settings icon එක එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතන තියෙනවා security setting කියලා option එකක්. ඉතින් මම මෙන්න මේක එකපාරක් click කරගන්නවා. එතනදී ඔයාලගේ phone number එක verify කරන්න තියෙනවා. ඉතින් මම මේ phone number කියන එක එකපාරක් මෙන්න මේ විදිහට click කරගන්නවා. මෙතනදී ඔයා අතේ දැනට තියෙන මොබයිල් නම්බර් එකක් ඇතුළත් කරන්න. මොකද ඔයාට එනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක මෙන්න මෙතන එන්ටර් කරාට පස්සේ තමයි ඔයාගේ ෆෝන් නම්බර් එක හරියටම සයිට් එකට ඇප්ලයි වෙන්නේ. ඉතින් හරියටම බලලා ෆෝන් නම්බර් එක මෙන්න මෙතන ටයිප් කරලා send කියන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරන්න. එතනදිත් ඔයාගෙන් අහනවා ඔයා රොබෝට් කෙනෙක්ද කියලා. එතනදිත් ඔයාලා ඒ අදාළ දේ select කරලා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකට verification code එක ගෙන්න ගන්න. ඉතින් බලන්න මට මෙන්න මේ විදිහට මගේ verification code එක. ඉතින් මම මෙතන මගේ verification code එක මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් type කරලා ඉවර නම් ඔයාලා පහළ තියෙන confirm කියන බටන් එක එකපාරක් click කරගන්න. ඉතින් බලන්න ඇති ඔයාගේ phone number එක හරියට මෙන්න මේ විදිහට site එකට apply වුණා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා security setting එකක්. ඉතින් මෙතනදී ඔයාලා කැමති security setting එකක් දීලා ඒකට answer එකක් මෙන්න මෙතනින් මතක තියෙන answer එකක් දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ answer එක දුන්නා. ඊට පස්සේ තියෙන ලොකුම ගැටලුව තමයි two factor authentication එක on කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ මම two factor authenticator app එක මේ විදිහට ෆෝන් එකට download කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා ටක් ගාලා ගිහිල්ලා two factor authenticator app එක ෆෝන් එකට Play Store හරහා download කරගන්න. ඉතින් ඒක download කරලා ඉවර නම් මෙන්න මෙතන open දීලා ඔයාලට පුළුවන් two factor authentication එකේ code එකක් මෙන්න මෙතන ගන්න. ඉතින් මම මේ විදිහට click කරලා යනවා ඉස්සරහට ගිහිල්ලා මේ වගේ message එකක් ආවොත් ඒ message එකත් okay කරන්න. ඊට පස්සේ ඔයාලට two factor authentication එකෙන් ඒ කෝඩ් එක ඒ කෝඩ් එක මෙන්න මෙතන type කරලා ඔයාලට පුළුවන් confirm කියන එක මෙන්න මේ විදිහට click කරන්න. ඉතින් confirm කරලා පස්සේ නැවත වතාවක් ඔයාගේ mobile number එකට එනවා verification code එකක්. ඒ code එක phone එකට ආවට පස්සේ මෙන්න මෙතන enter කරලා confirm කියන button එක click කරලා පස්සේ තමයි two factor authenticator එක ඔයාගේ site එකට හරියටම link වෙන්නේ. ඉතින් මට මෙන්න මේ විදිහට ආවා verification code එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ verification code එක මෙතන type කරලා මේ විදිහට confirm කරගන්නවා. ඉතින් අර පේන ඇති මගේ two factor authentication එක මේ විදිහට enable වෙලා තියෙනවා.
ඉතින් සාර්ථකව එක මම මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පහලින් පේන ඇති පර්සනල් ප්‍රොෆයිල් එකක් තියෙනවා. පර්සනල් ප්‍රොෆයිල් එකේ පර්සනල් ඩීටේල්ස් එක තමයි මෙන්න මෙතෙන් ඇතුළත් කරගන්න තියෙන්නේ. එතනදී ඔයාලට පුළුවන් ඔයාගේ නම ගම ඔයාගේ විස්තර ටික දීලා සියලුම පර්සනල් ඩීටේල්ස් ටික දීලා මෙන්න මෙතන කන්ෆර්ම් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මගේ පර්සනල් ප්‍රොෆයිල් එකත් මෙන්න මේ විදිහට සක්සස් වෙලා තියෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා බ්ලොක් ඊමේල් කියලා. ඉතින් මම ඒකත් මෙන්න මෙතන ටික් එක දාලා මේ විදිහට කන්ෆර්ම් කරගන්නවා. ඉතින් මගේ සිකියුරිටි සෙටින් ටික මෙන්න මේ විදිහට සේරම enable වෙලා තියෙනවා. ඊට පස්සේ මම නැවත වතාවක් යනවා මෙනු එකට. මෙනු එකට ගිහින් ඔයාලා personal profile කියන තැන එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා පේන ඇති ඔයාගේ email එක මෙන්න මෙතන link වෙලා නැහැ. email කියන තැන ඉස්සරහින් link කියලා තියෙනවා. මේ link කියන තැන එකපාරක් ක්ලික් කරලා ඔයාගේ email එක මෙන්න මෙතෙන්ට type කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ email එක මෙතන type කරගන්නවා. එතනදිත් ඔයාලා දැනට ඔයා භාවිතා කරන email address එකක් දෙන්න. මොකද email address එකට verification code එකක් එනවා. ඒ verification code එක දුන්නාට පස්සේ තමයි මෙන්න මෙතෙන්ට email එක link වෙන්නේ. ඉතින් මෙතනදිත් ඔයාලා robot කෙනෙක් නෙමෙයිද කියලා අහුවොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට උත්තර දීලා ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා පේනවා මට ආවා verification code එක මෙන්න මේ විදිහට මගේ email එකට. ඉතින් මම මේ email එකට ආපු code එක type කරලා activate කියන option එක එකපාරක් click කරගන්නවා. ඉතින් පේනවා ඉතින් සාර්ථක email එකත් site එකට මෙන්න මේ විදිහට add වුණා. ඉතින් මේ වෙනකොට ඔයා සාර්ථකව account එකක් create කරලා ඉවරයි. ඉතින් දැන් තියෙන ඔයාලට පළවෙනි deposit ටික කරගන්න, ඒ වගේම play කරලා win කරන්න කියලා මම ඉස්සරහට වීඩියෝ ඔයාලා වෙනුවෙන් ගේනවා. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අදට මම වීඩියෝ එකෙන් නතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.